ආයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගමේ විදියට මුකුණු වෙන්න මැල්ලුමක් හදාගන්න විදිය. මේක හරිම ලේසි කෑමක් හදාගන්න. දැන් ගමේ කෑම වේලක් ගත්තාම බොහොම පරිපූර්ණ කෑම වේලක් නේ සාමාන්‍යයෙන් හැදෙන්නේ. ඉතින් ලොකු වියදමක් නැතුව තමයි ගමේ අය ඉස්සර නම් හැදුවේ. ඉතින් ඒ පරිපූර්ණ කෑම වේල හදනකොට ඒ තුල අනිවාර්යයෙන්ම මුකුණු වෙන්න මැල්ලුමකුත් තියෙනවමයි. මුකුණු වෙන්න හෝ කංකුම් ගොටකොළ ඒ වගේ දේවල් බොහෝ දුරට මුකුණු වෙන්න අනිවාර්යයෙන්ම හදනවා. ඉතින් ගමේ හැමතැනම ලේසියෙන් හොයාගන්න පුළුවන් නේ. ඒ නිසා දැන් මේ ගමේ කෑම වේලක් ගත්තාම ඒ කෑම වේල තියෙනවා වැව් මාළු තියෙනවා. එතකොට ඔය අල වර්ගයක් මොනවද තියෙනවා කට්ටල හරි මඤ්ඤොක්ක හරි බත්තල හරි එතකොට කන්දල ඒ වගේ රාජාල මොනවා හරි අලක් තියෙනවා. ඊට අමතරව මැල්ලුමක් අනිවාර්යෙන් තියෙනවා. තක්කලේ ලූණු පිපිඤ්ඤ වගේ දාලා සලාදයක් තියෙනවා. ඒ වගේ මම මේ හැමදේම වලට කලින් පෙන්නලා තියෙනවා. ඉතින් බත් ගන්නකොට ලංකාවේ හදන්නේ දේශීය හාල් වලින් තමයි හදන්නේ. ඔය කළු හීනටි, පච්ච පෙරුමාල්, කුරුළු තුඩ ඒ වගේ දේශීය හාල්. මේවට සිංහල හාල් කියලා කිව්වේ. මම දැන් මේ සිංහල හාල් කියන වචනේ ඇත්තටම මම තීරණය කරා සූපවේදියෙක් විදිහට ඒක භාවිතා කරන්නේ නැහැ කියලා. අපි දේශීය හාල් කියලා කියනවා. මොකද හේතුව දැන් අපේ සිංහල අය විතරක් නෙමෙයි මේ ගොවිතැන් කරන්නේ. උතුරු නැගෙනහිර ඒ පළාත්වල අපේ මුස්ලිම් සහෝදරවරු, දෙමළ සහෝදරවරු හැමෝම බොහොම මහන්සිලා මේ ගොවිතැන් කරනෝනේ. ඉතින් මේක අපි කාටත් අයිතිනේ සිංහල විතරක් නෙවෙයි නිසා බොහොම මම කැමැත්තෙන් බොහොම ගෞරවයෙන් ඒක දේශීය හාල් කියලා අපි නම් කරන එක තමයි හොඳ ඒ හාල් වලට. දෙමුහුම් වෙච්ච නැති. දැන් අලුතෙන් තියෙන බත් කරපු හාල්නේ තියෙන්නේ. දෙමුහුම් වෙච්ච ඇති හාල් තමයි කලින් ඇත්තටම ගම් වල හැදුවේ. සාමාන්‍ය කෑම වේලක රතු බොහෝ දුරට ඒ රතුයි ඒ හාල්. දේශීය හාල් රතුයි සුදු හාලුත් තියෙනවා. දැන් බොහෝ හාල් වර්ග රතු හාල් තමයි තියෙන්නේ. බොහොම සෞඛ්‍ය ආරක්ෂිතයි. ලෙඩ රෝග වලින් අපිව මුදව ගන්නවා. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ප්‍රතිසත්තිකරණයක් හැදෙන. ඒ වගේ කෑම වේලක් තමයි අපි සාමාන්‍ය ගමේදී අරගත්තේ. ඉතින් දැන් මම මුකුණු වෙන්න ටික හදලා හදන විදිය පෙන්නලා ඔයාලට මේ පරිපූර්ණ කෑම වේලකුත් මම අද පෙන්නන්නම්. දැන් අපි හදන විදිය බලමු. මේකට මම ගත්තේ මුකුණු වෙන්න මිටියක් ගත්තා. ගොඩක් જાති නැහැ. ගාපු පොල් මිටවල් දෙකක් වගේ ගත්තා ඇත්තටම. මෙත රතු ලුණු බික් 4ක් විතර ගත්තා. මේ පුංචි රතු ලුණු එක. ඒකයි කහ කුඩුයි ලුණු කුඩුයි සුදු ලුණු බික් දෙකක් ගත්තා. එච්චරයි. මම දැන් කරන විදිය පෙන්නන්නම්. පලා ටික කලින් හීනුවට කපාගෙන මම මේ දැන් කියපු ටික ඔක්කොම එකට අනාගෙන ලාවට මදගින්නේ මලව ගන්න ඕනේ. ඒ විදිය තමයි මේ මුකුණු වෙන්න මැල්ලුමක් හදන්නේ. කට්ටියම බලා ගන්න හරිම ලේසි. හදා නැති අය දන්නේ නැති අය මේ විදියට හදන්න මම කියලා දෙන්නම්. මුකුණු වෙන්න පිට මේ විදියට අරගෙන ඔහොම දෙකට කපලා දළු පැත්තයි අග පැත්තයි මේ විදියට එන්න ඔහොම තියලා ඊට පස්සේ ඊළඟට ලියාගෙන යන්න පලා ටික. දැන් අපි මේ විදියට ඔක්කොම මුකුණු වෙන ටික කපා ගන්න ඕනේ කලින්. කපලා අපි මේ මලවන ඇතිලියටම දාගන්න. දැන් මම මුකුණු වෙන මිටිය කපලා ඉවරයි. මේ විදියට දැන් මලවන භාජනයටම දාලා තියෙන්නේ. අපි දැන් මේකට පොල් ටික දාගන්නවා. පොල් ටිකයි මම ඉස්සෙල්ලා පෙන්නුව ඔක්කොම ටික අවශ්‍ය ඒවා ටික මේ විදියට දාගන්නවා. මේ තියෙන්නේ රතු ලුණු පොඩි ගෙඩි ටික මම කපපු එක. ඒකත් දැම්මා. සුදු ලුණු බිග් දෙකක් තියෙනවා. ඒකත් දැම්මා. මේ සුදු ලුණු රතු ලුණු කපද්දි මේ විදියට පොඩ්ඩක් පොඩිවට කපා ගන්න. නැත්නම් මැලෙන්නේ නැති වෙනවනේ. දැන් මේ කහ කුඩු ටිකක් දැම්මා. ලුණු කුඩු දාන්න අවශ්‍ය ප්‍රමාණය. ලුණු දාද්දි ටිකක් අඩුවෙන් දාන්න. මොකද මුගුණු වෙන්න වල පොඩ්ඩක් ලුණු රසක් තියෙනවා. අනිත් මේ පලා වර්ග වලට වැඩියි. මුගුණු වෙන්න වල ස්වභාවයෙන්ම ලුණු ගතිය තියෙනවා. දැන් මේ ටික ඔක්කොම දාලා මේ විදිය හොඳට මුගුණු වෙන්න ටිකත් එක්ක ඔක්කොම කලවම් කරගන්න. දැන් ලිපේ තියලා මද ගින්දරෙන් මේ විදිහට කලවම් කරමින් මලව ගන්න ඕනේ. ඇත්තටම මේ මුගුණ වෙන මලවද්දි ගොඩක් මලවන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට මලවන්නේ මම පෙන්නන්නම් ඒ ප්‍රමාණය. මේ විදිහට ලිප උඩ තියලා ලිප ඔන් කරගෙන නිමාඩුව මලව ගන්න. මත තියාගන්න මද ගින්දරේ මලව ගන්න. ඇතිලිය රත් වෙනකන් ටිකක් ගින්දර වැඩියෙන් දැම්මම කමක් නැහැ. ඊට පස්සේ අඩු කරගන්නවා. ඇතිලිය රත් වෙද්දි තේරෙනවනේ. දැන් ඇතිලිය රත් වෙලා තියෙන්නේ මේ විදිහට නිමාඩුව මලව ගන්න ඕනේ. හරිම ලේසි. එච්චර වෙලාවක් යන්නේ නැහැ. හරිම ලේසි දෙයක් මේ මුකුණු වෙන මලවන එක. ඇත්තටම මැලෙන්නේ නැතත් දැන් මේ දාපු විදියට පොල් ටිකක් දාලා ලුණු ටිකක් කපලා දාලා ඒ විදියට නිකන් උනත් කන්න පුළුවන්. දැන් ඔන්න විනාඩි 2ක් වගේ කාලයක් ගියේ සම්පූර්ණව මුකුණු වෙන මැලුවිලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ කෑම මේසෙට යවන්න. මේ විදියට මැටි භාජනයේම තියලා කෑම මේසෙන් තියන්න පුළුවන් නම් ඒත් හොඳයි.
එහෙම නැත්නම් සාමාන්‍ය අපි යවන බන්දේසියකට දාලා කෑම මේසෙට ලස්සනට තියන්න. දැන් ඉතින් ඔන්න මම අපේ සමබර ආහාර වේල ඔයාලට දාලා පෙන්වන්න යන්නේ. මේ තියෙන්නේ කළු හීනටි හාල්බත්, තම්බපු පඤ්ඤොක්කා. මේවා හදාගන්න විදිය මම ඔයාලට වීඩියෝ පෙන්නලා තියෙනවා කලින්. වැව් මාළු, පිපිඤ්ඤ සලාද. මේ හැම එකක්ම හදන විදිය මගේ YouTube channel එකේ තියෙනවා, ඔයාලට බලන්න පුළුවන්. දැන් මං හදපු මුකුණු යන්න මැල්ලුම. බිත්තර දෙකකුත් එකතු කරගත්තා. දැන් බලන්න කොහොමද කෑම වේල කියලා. සුපිරිනේ. හොඳම ගමේ කෑම වේලා. බොහොම රසට, ගුණයට පෝෂ්‍යදායී ආහාර වේලා, සමබර ආහාර වේලා. ඉතින් ඔන්න මම අද ඔයාලට මුකුණු යන්න මැල්ලුමකුත් මලවලා ගමේ සමබර ආහාර වේලකුත් පෙන්නුවා. මේකේ තියෙන හැම කෑමක්ම හදාගන්න විදිය මම මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඒ විදියට හදාගන්න. හදලා මේ විදියට ලස්සනට කෙහෙල් කොළ දින අය කෙහෙල් කොළ ඉර බෙදලා ගෙදර අයත් එක්ක ආහාරයට ගන්න පුළුවන්. එක මේසෙ ඉඳගෙන දරුවෝ එහෙම ඉන්නෝ නම් දෙමව්පියෝ කට්ටිය මේ එකෙන්ම ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේ බොහොම සතුටු විදියට කෑමෙන් සතුටු වෙලා පවුලේ හැමෝමත් එක්කලා රස විඳින්න. දැන් ඔය අපි අර ගම්වල තියනනේ බබල හම්බෙන්න ඉන්න අයට කෑම අරගෙන යනවා කියලා. ඉතින් මේ විදිහට කෑමක් හදලා ඒක මේ වගේ කෙහෙල් කොළ එක ඔතලා ඒ අම්මලාට ගිහිල්ලා දුන්නොත් බොහොම සතුටු වෙයි. කණ්ඩ ආසහිතවනේ. මෙහෙම දැක්කම කණ්ඩ ආසහිත විදිහට මේ කෑම හදන්න. හදලා මේ විදිහට දීලා ගෙදර අය බුද්ධි විඳලා මටත් ඒවා කියලා එවන්න ඉතින්. මේ වගේ වීඩියෝ තවත් තියෙනවා. මම ඔයාලට ඒවා ඉදිරිපත් කරන්න. ඔයාලා බලලා ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් මට කියලා එවන්න. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක්. ආයුබෝවන්.